මනුසත් දෙරණට ආධාර කරන්න උපකාර කරන්න විශාල පිරිසක් මනුසත් දෙරණ සමග අත්පැල් බැඳගත්. අපි දැන් සූදානම් මේ අවස්ථාවේදී පෑන් ඒෂියා බැංකුව මනුසත් දෙරණ සමග මේ මොහොතේදී අත්පැල් බැඳගෙන තියෙනවා. අපි සූදානම් මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. මනුසත් දෙරණ ක්‍රියාන්විතය ආරම්භුණු මොහොතේ ඉඳලා විවිධ කණ්ඩායම් ආයතන වෙන වෙනම ඇවිල්ලා මේ ස්ථානයට ඇවිල්ලා තමන්ගේ දායකත්වය ලබා දෙනවා උදව් කරනවා. ඉතින් පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීතුමා අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ අවස්ථාවේදී. අයිබෝන්. අයිබෝන් චතුර. කවුද මේ ඔක්කොම ඔබතුමාත් එක්ක ටීම් එක? මේක ඕගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් වල කට්ටියද එහෙම නැත්නම් වටේ අනිකුත් ශාඛාවන් වල ඉන්න පිරිසද? අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ඔව් චතුර, ඇත්තට මේක පටන් ගත්තයින් පස්සේ අපි තීරණය කරා මේක ලොකු අවසනවන්ත සිදුවීමක්. ඉතින් අපි හිතුවා පෑන් ඒෂියා බැංකුව වශයෙන් අපි මේ රටට දැන් මූලික ප්‍රශ්න තුනක් තියෙනවා. එකක් දීර්ඝකාලීනයි, එකක් මධ්‍යකාලීනයි, අනිත් එක මේ කෙටි කාලීනයි. ඉතින් කෙටි කාලීනව අපේ අවස්ථන් වෙලා ඉන්න අපේ සහෘද ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය, ඒකම සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඒකම ජලය මේකනේ මුලින්ම අවශ්‍යයි. ඉතින් මේවා අපි ලබා දෙන්න අපි ඉක්මනින්ම අපි තීරණයක් අරගෙන මේක සිද්ධ වෙච්ච දාම අපි මේක තීරණය කළා. ඉතින් මේ අපේ මේ ප්‍රධාන ශාඛාවේ කට්ටිය තමයි මේක අනිත් අපේ ශාඛාත් එක්ක කටයුතු කරලා අද මේ ඒ කණ්ඩායම තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ. නමුත් මේ බඩු සියල්ලම අපේ කොළඹ ශාඛාවල් වලත් ඒකම ශාඛාවල් වල ගනුදෙනු කරුවනුත් තමයි එක්කව වෙලා මේ වෙලා තියෙන්නේ විශේෂයෙන් මනුසත් දෙරණ වැඩසටහනට. ඒකට අපි හේතුව තමයි අපි හිතුවේ දැන් මනුසත් දෙරණත් එක්ක අපි කටයුතු කරන කාලාන්තරයක් තිස්සේ. ඉතින් අපි වගකීමෙන් අපි දන්නවා මේ එක්කව කරපු බඩු සියල්ල හරි තැනට යයි කියන එක අපි අනිවාර්යෙන් දන්නවා. ඒකින්ද තමයි අපි මනුසත් දෙරණත් සමග මේ වැඩසටහනට දායක වෙන්නේ. එක්කව කරපු බඩු සියල්ල අපව හරි තැනට යයි කියලා විශ්වාස කරනවා කියලා කිව්වා. ඉතින් ඒ අනුවම අපි අද දවසේ භාණ්ඩ බෙදා දීම් කටයුතු සිදු කරනවා. ඒ දිවයින ප්‍රදේශ කන්නාල ඔබතුමාගේ ප්‍රවර්ධන රථ තියෙනවා පේනවා. තවත් රථ තියෙනවද? මේ ලොරි රථ අපිට යවන්න පුළුවන්ද? මොකද ලොරි ප්‍රශ්නයක් දැන් මේ වෙලාවේ තියෙන අපිට ඇත්තටම. ඇත්තටම අපි ලොරි 3ක් මේ මනුසත් දෙරණ වෙනුවෙන් ලබා දුන්නා. ඊයේ ඇත්තටම හුන්නස්කිරිය දක්වා ඒක ලොරියක් ගිහිලා තිබ්බා. ඉතින් ඒකත් අපි ඇත්තටම අපි මේ සතියම අපේ සියලු ලොරි මේ සඳහා යොදවනවා. පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීතුමා නලින් නදීරසිංහ මහත්මයා අදහස් දැක්ුවේ එතුමාගේ කණ්ඩායමත් එක්ක ඇවිල්ලා ඉන්නවා අද දවසේ මේ භාණ්ඩ ලබා දීම වෙනුවෙන්. ඔබටත් ආරාධනා කරනවා ඔබ ඉන්නවා නම් යම් කිසි ආකාරයක දෙන්න පුළුවන් මට්ටමක යම් ආධාරයක් ඒ ජනතාවට ලබා දෙන්න. ඔබට එන්න බැරි නම් මේ ස්ථානයේ භාණ්ඩ බාර දිය යුතු නැහැ. ඔබට අපි සම්බන්ධීකරණය කරලා දෙන්නම් ඒ ස්ථානයේ කොතනද යන්න ඕන භාණ්ඩ දෙන්න ඕන කොතනද කියලා. ඍජුවම ඔබට ගිහිල්ලා අදාළ ගම්මාන වලට ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා. නැවතත් බොහොම ස්තුතියි ඔබතුමාලා ඔක්කොටම.